Hello guys, welcome to my YouTube channel. පොඩි ගමනක් යන ලෑස්ති වෙන ගමන් get ready with me එකක් කරන්න කියලා හිතාගෙන හිටියේ. ඒත් මම ඇඳුම ඇඳගෙන ඉන්නේ දැන් චූටි මේකප් එකක් කරගන්නවා. මම මේ යූස් කරන මගේ කන්සීලර් එක. මොකද මේ දවස්වල මම ටිකක් නිදි මරනවා වැඩි හොඳටම. ඒ හින්දා මේ මගේ ඇස් දෙක වටේ පොඩ ඩාර්ක් වෙලා තියෙනවා. සහ මට මේ සැලෝන් එකකටවත් යන්න ඇත්තටම ටයිම් එකක් තිබුණ නැහැ. ඒ හින්දා මම පොඩක් කන්සීලර් කරගන්නවා. ලුක් මේකප් නම් යූස් කරන්නේ නැහැ මම. මගේ මේ කලින් කන්සීලර් එක උනාට පස්සේ මම මේ කන්සීලර් එක මේ shopping ගිය වෙලාවේ හදිස්සියේ තමයි ගත්තෙත් මේ ටෙස්ට් කරෙත් නැහැ. මොකද මේකේ ටෙස්ට් තිබුණ නැහැ එතන. මේ මං හිතනවා ඒක මගේ මේ ස්කින් කලර් එකට ඇත්තටම මේ මැච් වෙනවා කියලා හොඳට. ඉතින් guys කියන්න ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඉන්නව නේද? මට වීඩියෝ එකක් කරගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මම මේ වීඩියෝ එකක් කරන්නෙත් සෑහෙන කාලෙකින්. වීඩියෝ කරන්න ලොකු ආසාවක් තිබේත් ඇත්තටම වීඩියෝ එකක් කරගන්න මට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් අද ඉඳන් ඔයාලට දිගටම මගේ ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ආදරෙන් කියනවා ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම මාව subscribe කරලා නැති අය ඉන්නවනම් ඉක්මනට මාව subscribe කරලා ලස්සන වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හරි මම මෝන කන්සීලර් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම eyeshadow එකක් යූස් කරනවා. මෙන්න මේ pink color එක තමයි මම යූස් කරන්නේ. ඒක පොඩි shiny ගතියක් තියෙනවා. ඒ හින්දා ඒක ලස්සනයි. ඒ හින්දා මම ඒක තමයි යූස් කරන්නේ. මොකද මගේ top එකටත් ඒක හොඳට match වෙනවා. eyeshadow palette එකේ colours ගොඩාක් තිබුණත් මගේ අතින් වැඩිපුරම යූස් වෙන කලර් එක තමයි pink කියන්නේ. මම මේ කලර් එකට මාරම ආසයි. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් යූස් කරන කලර් එක මොකද්ද? වැඩිපුරම ඔයාලා කැමති කලර් එක මොකද්ද? මම නම් හිතන්නේ ගොඩාක් අය මේ pink කලර් එකට කැමති. ඒක ගාපුවම මූණට මං හිතන්නේ මාරම එළියක් එනවා. මම eyeshadow brush එකට eyeshadow පොඩ්ඩක් අරගෙන ඒකෙන් තමයි ඇස් දෙකේම මේ ඇප්ලයි කරේ. ඒත් වැඩි වගේ පේනවා මට. මං ඒ හින්දා හොඳට බ්ලෙන්ඩ් කරා හිට මෙහෙට. එතකොට මගේ මේ මං හිතන්නේ ඇහි අයිනේ පොඩ්ඩක් ගෑවුණා. මම ඒක හින්දා මගේ මේකප් බ්‍රෂ් එක අරගෙන එකත් පොඩ්ඩක් එහිට මෙහෙට බ්ලෙන්ඩ් කරලා ඒ ගතිය පොඩ්ඩක් අඩු කරගන්නවා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අමාරුම වැඩි. ඒක මට ෆෝන් එකෙන් බලලා නම් ජීවිතේට කරගන්න බෑ. ඒ හින්දා මම මගේ මේ පොඩි මිරර් එකෙන් බලලා තමයි හැමදාම මගේ අයිලයින් එක අඳින්නේ. ඔන්න ඉතින් මගේ අයිලයින් එකත් ඇඳගත්තා. ඊට පස්සේ තියෙන්නේ අන්තිම ස්ටෙප් එක. ඒක තමයි ලිප්ස්ටික්. මගේ ලිප්ස්ටික් එකෙන් පොඩ්ඩක් ඩොට් ටිකක් තියාගෙන ලිප් එකේ ඒක හිර මෙහෙට බ්ලෙන්ඩ් කරගන්නවා. මොකද ගොඩාක් තදට තියෙනවට මම වැඩි ආස නැහැ ලිප්ස්ටික් එක වුණත්. මේක ලික්විඩ් එකක්. ඒ හින්දා අර ගාපුවම ගොඩක් පේනවා වැඩි. මම ඩොට් ටිකක් තියාගෙන ලිප් එකේ හිර මෙහෙට කරලා බ්ලෙන්ඩ් කරගන්නවා. ටඩා! ඔන්න ඉතින් ඉක්මනට ලෑස්ති වුණා. දැන් කොණ්ඩේ බැඳ ගන්න තමයි තියෙන්නේ. මං කොණ්ඩේ වොෂ් කරලා තියෙන්නේ මේ වෙලාවේ. ඒ හින්දා බැඳ ගන්න කලින් කොණ්ඩේ ඩ්‍රයි කරගන්න ඕනේ. නැත්නම් මගේ ඔළුවට හරිම අමාරුයි. ඉතින් කොණ්ඩේ ඩ්‍රයි කරගෙන ඉක්මනට ලෑස්ති වෙලා මගේ චූටි පැටියවත් ලෑස්ති කරගෙන ටුක් එකකුත් දාගෙන දැන් මේ යන ගමන් තමයි ඉන්නේ ටවුන් එකට. මගේ චූටි පැටියා නම් වාහනවල යන මාරම ආසයි. වාහනවල යනකොට කිසිම සද්දයක් නැහැ. වටපිට බල යනවා හොඳට. ඉතින් අපි දෙන්න ඇවිත් මේ ඇවිත් තියෙන KFC එකට. මෙතන යහපැත්තේ මගේ හබියත් ඉන්නවා. මොකද චූටි පැටියත් එක්ක මට තාම තනියම එළියට එන්න බෑ. අපි ඇත්තටම ටවුන් එකට ආවේ මේ ෆිල්ම් එකක් බලන්න යන්න හිතාගෙන මේ ඊට කලින් කාලේ යන්න කියලා හිතුවා බඩගිනි හින්දා. මගේ චූටි පැටියාව එහා පැත්තෙන් ඉඳලා අපි දෙන්න කන්න ලෑස්ති වෙන්නේ. එයාත් එක්ක දැන් කෑම කන්න හරිම අමාරුයි. එයාත් කෑම ඉල්ලනවා අපි කනවා දකින්නකොට. එයාගේ දැන් කෑම කන කාලෙනේ. ඊට එයාට අපි කන කෑම දෙන්න බෑ තාම. මොකද ඇත්තටම එයාට තාම ලුණුත් එක්කවත් කෑම දෙන්නේ නැහැනේ. ඒ හින්දා අපි කන කෑම දෙන්න බෑ. ඒ හින්දා ඉතින් මේ නැගිට එයාව පොඩ්ඩක් නලව එහෙම තමයි කන්නේ. පේනවනේ ඉතින් බබාට චුට්ටක් කෝලම් කර කන්න ඕනේ. එතකොට එයා ටිකක් සැනසෙලා ඉන්නවා. නැත්තම් එහෙම බෑ එයා දඟලනවා ඉතින්.
අපි ආවේ මේ ඇමිටි එකේ ෆිල්ම් හෝල් එකට. ඒකේ මං හිතන්නේ මට මතක සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. නෑ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙනවා රාමෙන් ෂොප් එකක්. ඒක අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. ඒ ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. මම මේ බෙරිස් තියෙන එකක් ගත්තේ. මාරම රහයි. මේකේ ඇතුළෙත් මේ අර ෆෘට් කෑලි දාලා මේ රසට තිබුණා 220ක් උනේ මට මතක විදියට. ඔව් 220ක්. මේකේ අර ඩම්ප්ලින්ග්ස් අනම්මනම් එහෙමත් තියෙනවා. ආයෙ දවසක යන්න ඕනේ. ඒවත් try කරලා බලන්න. අපි ඊට පස්සේ ෆිල්ම් එක බලන තැනට ගියා. ෆිල්ම් එක අපි බලන්න ගියේ ගඩාෆි පේනවනේ බබියට නිින්දක් ගිහිල්ලා. ඊට පස්සේ ඉතින් ෆිල්ම් එක බලලා පොඩ්ඩක් රැයත් වුණා ගෙදර එනකොට. මට ඒ හින්දා ගෙදර එන ටික වීඩියෝ කරගන්න විදිහක් තිබුණ නැහැ. බබා නිදි හින්දා. ඒත් ඉස්සරහට ඔයාලට මගේ ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. ඒ හින්දා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.